අද මොකේ කරන්න බං මොනවා කරන්නද ඉන්නවා නැද්ද බං මු ගොඩ දාන්න අම්මට අහනකොට මම මතක් වුණේ අපේ සීයා මෙහෙම කතාවක් කිව්වා මොකද්ද බං මේ සීයාගේ ඒ කාලේ තිබ්බ මොකක් හරි වස්තුවක් වලලපු සීයා මට කිව්වා ඉතින් කොහෙද බං ඌක තියෙන්නේ මට කිව්වේ නම් මේ අපේ ගේ ඉස්සරහා තියෙන වත්ති කියලා නම ඒකේ ඇත්තේ නැද්ද බං ඌක බලා ගන්න උඹ ගාව කොහෙ මේ කොලයක් හිටියම මොකක් කරේ නැද්ද බං එහෙම සීන්නේ නැහැ හැබැයි තියනවා කිව්වා පාළු ගේ කෑල්ලකුයි ලිඳකුයි ඒ ලිඳ මැද්දේ තමයි තියනවා කිව්වක වල දාලා දැන් සෑහෙන කාලයකට කලින් වල දාපු එක හරි එහෙනම් අපි හවස සෙට් එක මං ගිහින් එන්න එල හවස සෙට් එක අච්චෝ අච්චෝ බ්‍රදර් ආවද ආව බං ඉතින් උඹ යන්න කතා කරන්නේ මොකෑනම් ඔය මඩ දාලා පොඩි එකෙක් වගේ දන්නේ නැද්ද බං ඉතින් ඔය මේ පැල වගේක් හිටේවා ගෙදර පැලත් හිටවන්න ගත්තද ඔව් බං පැල ටිකක් තිබ්බ ඒ ටික හිටවල දැම්මා හරි අපි යන්න බං විනාඩියක් දෙනවා මම ෂර්ට් එකක් දාගෙන ආ බං හරි බාවල් යා යා කලබලින් වගේ ඉතින් නෑ නෑ බා මහා දීබා නෑලේ ගොඩක් ඇතුළේද බං තියෙන්නේ මට කිව්වේ මෙන්න මේ වත්ත කියලා තමයි ඉතින් බලමුකෝ ඉඳන් මං උදැලා අරන් එන්න ආ බං විජහට යම රෑ වෙන්නත් එන්න යමන් එහෙම ගහගත්තා ඒක බඩ තිබ්බ ගමන් බලන්න බඩ ෂුවර් නේ බං ප්ලේස් එක මේක නේද මට මේ කියන ලිඳ මෙතන තැන බං මට හිතෙන්නේ මෙතන ආරහම් බලන්න හරි බඩු තියෙනවා ගනින් මම මේකද උඹලා සීයාගේ පුරාණ වස්තුව බං යකෝ අපේ සීයා ඔය කොටිය කාලා මදිනේ අපි ඈ බං මොකද්ද බං මේ අයියෝ බං උඹට හැබැයි තුනේ බං පොර බොරු නම් කියන්නේ නැහැ පුතේ මේක ගැන හොයන්න වෙනවා අනික දැන් මට පේන විදිහට මෙතන එකක් හාරලා දිනවා මට කලින් අම්මා පරාදේ බං කාලේ අයියෝ බඩු කෑල්ලක් ඉන්නවා ඌ හම්බෙන්න යමන්කෝ බං යන්කෝ කපුරාලකින් කවන්නේ යා A few moments later. මෙතන වැඩ සුපිරි මං කරලා නැහැ කරපු අය කියලා දිනවා හැබැයි පොඩ්ඩක් දිනක පොඩ්ඩක් හවස්සේ ගණන් ගන්න එපා වැඩක් මොකුත් නැහැ ඔයාලා මොකෑ මෙතන මෙයාලා සීයාගේ මේ පාරම්පරික දෙයක් තිබ්බා මුගාව සෙනග යකෝ ඒක ගන්න ගියා ඒක ගන්න යද්දි මේ ඒ දේ වෙන කවුරු අරගෙන අපිට ඒ දේ නැත් ගත්ත කෙනා හොයාගන්න පුළුවන් නේද මේ කපු මහත්තයා ඉතින් සුපිරි ඔයාලට ඕන දේ කෙලින්ම කරගත්තා මගෙත් දෙයක් නැති වෙලා තිබිලා මාත් ගත්තා හොයාගත්තා රත්තරන් මාලයක් නැති වෙලා තිබ්බා ඒක දවසින් හොයාගත්තා ඒ කියන්නේ අපේ වැඩේ කරගන්න පුළුවන් නේද ඉතින් නියමයි ඔයාලට කරලා දෙනවා ඒ කියන්නේ වැඩ හොඳයි වගේ මං කිව්වේ නිකන් ඈ ලොක්කගේ වැඩ හොඳයි කියලා මාත් වෙන ගිහින් එන්න මල් ගිහින් කෙනෙක් නේ ගොඩ කිව්වනේ දැන් මේ ගේම ගාගත්තේ යවුල නැහැ මේක අඳුරනවා නේද කොහොම හරි හොයාගන්න ඕන ලොක්කා නම් මං අඳුරනවා හරි තියෙන වැඩේ කරගන්න පට යකෝ මේකි
කවුද යකෝ? ඵලයකෝ හොඳ මාරි යන්නේ. පත්ත පාරක් කිව්වනේ උඹට. උඹ ඔය මොකද කරන්නද අයියා? කවුමත සදුනි බල කපු මහත්තයා මන්ද කරනවා. ඕනේ. දෙන්නේ. මේ අල්ලපන් ගිහිල්ලා හතර වටේට. ගුරුනාන්සේ මේ දෙන්නේ කැයිලා ඉන්නා මේ නැති වෙච්ච සීයාගේ පරම්පරාගත වස්තුවක් ගැන දැනගන්න. මොකද කරන්නේ? එන්නේ. මේ වලින් පොඩියා. ඔක මත අර එළින් ඉන්න දෙන්නා එළියන්ද? කැලක් කිව්වද දන්නේ නැහැ. දෙන්නේ කෑලි නෙමෙයි එළින් උන් දෙන්නා එළියන් ගිහිල්ලා. ඔය එළින කට්ටියද? ඔය නැති වෙච්ච දෙයක් හොයාගෙන අපි දැන් එන්න කම්මත් කතා කරනවා. පරක්කු ඉක්මනට එන්න. එනවා මං කිව්වනේ ඩයල් එකේ වැඩ ක්වොලිටි කියලා. එන්නද අපි? එන්නත්. කපුවද මොකෝ වෙන්නේ? කවුද බෝල කපුවා? තෝයිද තෝ දඩ හොරෙන්නේ. කට වහ. ගුරුනාන්සේ ආයිබෝවන්. බෝල නැති වෙච්ච දෙන්නේ හොයාගෙන ආවේ. කට දෙයියෝ කෝපේ. ඔව් ගුරුනාන්සේ ඔව්. මොකක් ගැනද? වස්තුව ගුරුනාන්සේ වස්තුව. මේක කවුද ගත්තේ කියලා බලා ගන්න ඕන. ඔව් මට බලා ගන්න තිබ්බ නැති ගුරුනාන්සේ වස්තුව නැතුණාට කමන්නේ. මේක බලා ගන්න පුළුවන් ලොකු ගණක් යනවා. කීයක් වගේද? 50000ක් විතර. අවුලන්නේ මට වැඩේ කෙරෙන්නයි ඕන. එනගේ ඇඩ්වාන්ස් එක දාලා ගන්න ඕන. සල්ලි කෑෂ්ද කොහමද වෙන්න ඕන? අපේ කවුමාන්ට account එකට දාන්න. දැම්ම දාන්න දෙන්න. දැන් දාලා පටන් ගමු වැඩි. කියන්න වෙන 119 විනාඩියක් දෙන්න. අවද බලන්න. හරියට කවුමාන්ට වැඩිලා බඩු වැඩිලා. එනම් කොල්ල අපි වැඩේ කරමු නේද? වැඩියට වෙයි මොකද? ආයෙන අර මායම් බොනික් අරන් ඉන්න. මන්නම් මේ පොඩ්ඩක් ජීවිතේ බලලා 105 පාරක් 105 පාරක් මතුරු බෝනික්ක. ඔයා දන්නවද ඔයාගේ හොඳම යාළුවෙක් තමයි ඔය කරලා තියෙන්නේ. මොනවා කියන්නේ? ඔව් ඔන්න බලන්න. ඇති ගුරුනාන්සේ ඇති. මොකක් උඹට වෙන්නේ? කවුද මේ ලොකු වැඩක් අසුකෝ ගන්නේ? ඇති. අවුලක් කියේ නෑනේ මුකුත්. නෑ. ඔව් මම මේ ලොකු වැඩේ ඉන්නේ. මේ පොඩි මෙතන එකා හරියන්නේ කතා කරන්න නැහැ වෙයි. අම්මා. කවුද ගුරුනාන්ද මේ වැඩේ අද කෝල් ගන්න එක? පොඩ්ඩක්. හෙලෝ. කවුද මේ? YouTube එකේ? ගුරුනාන්ද අපේ YouTube channel 50ගේ subscribers ඇවිල්ලා. අම්මෝවා අද මොකක් කරුණාව අපි යන්න බා. විනාඩියක් ඉඳලා යන්න මේ වැඩේ මොකද වෙන්නේ කියලා බලා ගන්න. නේ අපි යම්බන් ඕන්නේ යම්බන්. ආහා මම ඉන්නවා වෙච්චියේ පෙන්නන්න. අය එපා ඇති. මේ මූට මොකද ගුරුනාන්ද මේ වෙන්නේ? අර ඔයා නිදාන ගත්තේ මූ තමයි. යකෝ මේක මේ මගේ දකුණු අත වගේ ඉන්න එක. ඔන්න ඔක තමයි මාත්‍ය යාළු විස්තර කරන්න එපා කියන්නේ. මට මුකුත් ඕනේ නැහැ ගුරුනාන්සේ බෝනික්කව දෙන්න ගෙනියන්න. කීයක් ගියත් කමන්නේ මට බෝනික්කව දෙන්න. සල්ලි දාන්න ගුරුනාන්සේ මට දැන් ඕක මේ අතර දෙන්න. උඹ යකෝ මගේ දකුණු අත වගේ ඉඳන් මට මෙහෙම කරේ. දැන් නටහන්. එපා ගුරුනාන්සේ ඇති. අरे ඇති බං ඇති. ඔකට ඕන කරලා මදි මාත්‍යා. උඹ නටහන් දැන්. ඇති බං ඇති. කොට දාලා